ඕක අපි තාම බර පටන් ගන්න ඕනේ ඩෙසිමිලයකට. අයියෝ. විරුදක කතරේ කනුරා අනිතරක් කියන්න අර පිටුව කඩේ ගිල්ල වගේද කතා කරන්නේ. Hello guys, අද අපි යන්නේ හොටල් එකට. මෙතන view එක පාරම ලස්සනයි. Hi. කාලයක් අපි මෙසින් වෙලා හිටියා අපේ පර්සනල් කමිට්මන්ට්ස් වගේක් තිබිච්ච හින්දා. හැබැයි අපි මේ විදිහට ඔයාලට ඒ කමිට්මන්ට්ස් මැද්දේ අපි ගිය තැන් කිහිපයක පොඩි පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් එකතු කරලා වීඩියෝ එකක් ගේනවා. ඉස්සෙල්ලම අපේ ගියේ ට්‍රින්කවල තියෙන ලස්සන බීච් ෆ්‍රන්ට් හොටෙල් එකකට තමයි අපි ගියේ. එතන වීව් එක මාර්ම ලස්සනයි. හවසට හරිම ලස්සන වීව් එකක් තියෙන්නේ. අපි හිටපු දවස් කිහිපේ දැක්ක දෙයක් තමයි අපේම මිනිස්සු තමයි බීච් එක හැඩි කරන්නේ. ඉතින් පොඩි රික්වෙස්ට් එකක් තියෙනවා ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඒ දේවල් බීච් එකේ දාලා එන්න එපා. ඒක හරිම කැතයි දකින මනුස්සයෙක්ට. හිමින් අලියෙක් විතරව නේද? ඒ තමයි මගේ මිනිහා. Wing. ඔතනදී හරි ලස්සන වැඩක් වුණා. මගේ හස්බන්ඩ් මගෙන් ඇහුවා ඔයා කෝණේශ්වරම් ගිහිල්ලා තියෙනවද කියලා. මං ඉතින් කිව්වා නෑ අනේ මං ගිහින් නෑ කියලා. හරි එහෙනම් අපි යන් කියලා එක්කගෙන ආවා. හැබැයි ටික දුරක් යද්දි මගේ මේ කුඩා මොලේට මීටර වෙන්න ගත්තා. "ඩේ මම මෙහෙට ඇවිල්ලා තියෙනවනේ" කියලා. පස්සේ මං ඒ බව මගේ හස්බන්ඩ්ට ප්‍රකාශ කරාම එයා මාව අනිත් අතට හරවගෙන ආවනේ අනේ ඇතුළටවත් යන්න නැතුව ඕන්න ඔය චුට්ට පෙන්නලා. ඔය වගේ දේවල් වෙනවා ඉතින් නේද අනේ සාමාන්‍යයිනේ මම නම් කියන්නේ මිනිස්සෙක්ට අමතක වෙනවා කියන එක සාමාන්‍යයි. එතනදී හරි මතක් වෙච්ච එක ලොකු දෙයක් නේ. ඔය අල්ලපනල්ලේ ඉතින් මොනර යාළුවෙකුත් අපිට හම්බුණා. පස්සේ ඉතින් අපි ආයි හොටෙල් එකට ඇවිල්ලා හවස පොඩ්ඩක් එළියේ ඇවිදින්න තීරණය කරා. හරිම ලස්සනයි ඇත්තටම හවසට මාරම ලස්සනයි සන්සෙට් එක. එහෙම අපිට කැප්චර් කරගන්න ඇත්තටම බැරි වුණා. හැබැයි මාරම ලස්සන වීව් එකක් තියෙන හොටෙල් එකක්. ඩ්‍රින්ක් යනවා නම් අනිවාර්යයෙන්ම බීච් ෆ්‍රන්ට් හොටෙල් එකක ස්ටේ එකක් ඉන්න බලන්න. ඒක ඇත්තටම හරි ලස්සන එක්ස්පීරියන්ස් එකක්. ඊට පස්සේ අනිත් දවසේ උදෙන්ම අපි චෙක් අවුට් වෙලා අපි යන්න ගත්තා බෙන්තොට. Yacht. Oh no, cute. හිතට දුකයි අප හමුවේ
ඉතින් බෙන්තොට ස්ටේ එකට අපි තෝරගත්තේ අයිඩ කියන හොටෙල් එක. ඒක හරි ලස්සන හොටෙල් එකක්. රිවර්වීව් එකක් තියෙන රූම් එකක් තමයි අපි බුක් කරගත්තේ. මේ ප්ලේස් එක රෙකමන්ඩ් කරේ මගේ හස්බන්ඩ්ගේ යාළුවෙක්. ඇත්තටම ලස්සන හොටෙල් එකක්. ඒ රූම් එකට පේන වීව් එක තමයි ඇත්තටම මේ මාරම ලස්සනයි. ඉතින් අපි වැඩිය පොඩ්ඩක් එළියට පහළියට බැස්සේ නැහැ. ක්ලයිමේට් එකත් එක්ක ටිකක් අමාරුයි. එළියට බහිනවා කියන එක. ඉතින් අපි තීරණය කරා අපි දෙන්න ටයිම් එක ස්පෙන්ඩ් කරනවා කියලා. ඔය මට අකරතැබ්බෙකුත් වුණා. ඔය දොර අරගෙන පුදුම ගේමක් මම දුන්නා. පස්සේ මම මගේ කුඩා මොලේ පාවිච්චි කරලා ඒ දොර අරගත්තා. සාර්ථක ලෙස ඒ දොර අරගෙන එළියට බහින අවස්ථාව තමයි මේ. මාර්ම ලස්සනයි ළමයි වීව් එක. ඔය පුටුවේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔය පුටු ඉඳගත්තාම මගේ කොට බවද නැත්තම් ඒ පුටුවේ අවුලද කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් මේ මට එළිය පේන්නේ නැහැ. ඔව් එහෙම එකක් වුණා. ඉතින් ඔය ට්‍රිප් එකේ විස්තර ඔන්න ඔහොමයි උනේ. ඊළඟ වීඩියෝ එකෙන් ඊළඟට අපිට මොකද උනේ කියලා බලමු.